අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. ඉතින් අද අපි සූදානම් වෙනවා ස්පෝර්ට්ස් ප්ලස් වැඩසටහන තුලින් ටිකක් ගැඹුරු විදිහට කතා බහ කරන්න. ඔබ දන්නවා අපි මීට කලින් ගොඩක් ක්‍රීඩාවන් පිළිබඳව කතා බහකට ලක් කරලා තියෙනවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ මේ මහත්මා ක්‍රීඩාව එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා බහ කරන්නට, මේ වෙනකොට වත්මන් තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න සහ ඔවුන්ගේ සංවිධාන පිළිබඳව කතා බහ කරන්නට අද ඔහු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රසික වික්‍රමරත්න මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. මේ රසික මහත්මයා දැන් අපි කතා කළොත් දැන් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ලොකු මෙහෙවරක් ඉෂ්ට කරපු කෙනෙක්. එතකොට මේ වෙනකොට දැන් අලුත් කට්ටිය එනවත් එක්කම ඔබ දැන් ටිකක් මේ වෙනකොට කරලියෙන් පොඩ්ඩක් පහු බැහැලා ඉන්නේ. හැබැයි ඔබ වාර්තාවක් තියනවා ලංකාවේ ක්‍රිකට් ටීම් එක හරහා ඔබ වාර්තාවක් තියනවා. අපි කතා කරමු ඔබේ මේ පටන් ගැන්මේ සිට මේ දක්වා කාල පරාසය තුළ ඔබ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට කරපු මෙහෙවර ගැන අපි හඳුන්වමු පොඩ්ඩක්. ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ටීම් එක කියන්නේ ඒක මම ලංකාවට ක්‍රිකට් ගහලා නැහැ. මම ක්ලබ් ක්‍රිකට් එකයි සැහැල්ලු පන්දු ක්‍රිකට් එකයි දෙකම ලංකාවේ ගහලා තියෙනවා. එතකොට ඊට අමතරව පිටරටත් ගිහිල්ලා ගහලා තියෙනවා. එතකොට මම ඇත්තටම ක්‍රිකට් පටන් ගත්තේ මම ඉස්කෝලේ ගියේ කොළඹ බාරොන් ජයතිලක විද්‍යාලයට. ඒකේ ක්‍රිකට් ටීම් එකෙත් හිටියා. එහෙම ඉඳලා ඊට පස්සේ මම ක්ලබ් ක්‍රිකට් ගහන්න කොළඹ මැලේ ක්‍රීඩා සමාජයට ගියා. ඊට පස්සේ බ්ලූෆීල්ඩ් ක්‍රිකට් ක්ලබ් එකේ සෙල්ලම් කරා. ඊට පස්සේ BRC සෙල්ලම් කරලා අවසානයේ කුරුණෑගල ස්පෝර්ට්ස් ක්ලබ් එකෙන් තමයි හાર્ඩ්බෝල් ක්‍රීඩාව මගේ ඉවර කරේ. ඒකම ඒට පැරලල්ම මම සැහැල්ලු පන්දු ක්‍රීඩාවත් ක්‍රීඩා කරා. එතකොට ඒක මම පටන් ගත්තේ මර්දාන වින්ඩීස් කණ්ඩායමෙන් තමයි. ඒ කියන්නේ දීප ව්‍යාප්ත සැහැල්ලු පන්දු සික්ස් සයිඩ් ක්‍රිකට් කියන්නේ ඒක ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඊට අමතරව මුල්ලේරියාව 11 හાર્ට්. එතකොට මුල්ලේරියාව එක්සත් කොටිකාවත් එක්සත් සහ අවසානයේ දෙහිවල පාක් රේන්ජර්ස් ක්‍රීඩා සමාජය තමයි ක්‍රීඩා කරේ. ඉන් පස්සේ දැන් ඒ හැම ක්‍රීඩාවක් එක්කම ඉස්සරහට යනකොට මම රැකියාව කරේ ලංකාවේ මාස්ක් කියලා බයින් ඔෆිස් එකක් තියෙනවා. ඒකේ තමයි රැකියාව කරන අතරේ ඒ කණ්ඩායමට මම ක්‍රීඩා කරා. එතකොට 2015 දී මම ඩයලොග්ට එරෙහිව ලංකාවේ තාමත් G ඩිවිෂන් එකේ 30 ඕවර් එකේ ඒ රෙකෝඩ් එක බ්‍රේක් කරලා නැහැ. බෝල 70ට 201ක් ගැහුවා. 6 20යි 4 13යි මේ ඒක තාම බ්‍රේක් කරලා නැහැ. ඒ රෙකෝඩ් එක තාම ලංකාවේ මර්කන්ටයිල් ක්‍රිකට් වල තියෙනවා. ඊට අමතරව මම ඉන්දියාවේ සහ කටාර් වල ඊළ සෙල්ලම් කරලා තියෙනවා ටුවර් හැටියට. ඊට පස්සේ දැන් ඔය කාලෙත් එක්කම දැන් අපි වයසට ගියාම දැන් මම හાર્ඩ්බෝල් ක්‍රීඩාවත් නවත්තලා තියෙන්නේ. මර්කන්ටයිල් එකත් නවත්තලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි මේ පටන් ගත්තේ අපේ සැහැල්ලු පන්දු පරණ ගහපු ප්ලේයර්ස්ලා ඔක්කොම එක්කහු කරන්න. ඔව් මේ මගේ දෙවෙනි ප්‍රශ්නය සූදානම් වෙන්නේ මහත්මයා. ඒකත් එක්ක දැන් ඔබ සංවිධානයක් පිළිටවනවා. ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම සංවිධානයක් පිළිටවනවා මේ ලෙජන්ඩ්ස් කියලා. ලෙජන්ඩ්ස් කණ්ඩායම කියලා. ඒ කියන්නේ අවුරුදු 40ට වැඩි වයස් කාණ්ඩයේ ක්‍රීඩකයන් එකතු වෙලා තමයි මේක කරන්නේ. හැබැයි මෙවැනි සංවිධානයක් හදන්න, කියන්නේ මෙවැනි සංවිධානයක් ඔබ පිළිටවන්න හේතුව අපි කතා කළොත් මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි 90 2000 දශකවල ඒ ගහපු අපිත් එක්ක සම වයසේ ගහපු ක්‍රීඩකයෝ එකට එක්කහු කර ගැනීම තමයි අපේ ප්‍රධානම අරමුණ උනේ. يعني ඒ කාලේ මේ වගේ ටීවී තිබ්බේ නැහැ, Facebook තිබ්බේ නැහැ. දැන් නම් හැමෝටම දැන් සැහැල්ලු පන්දු Facebook එකේ යනවා හැම මැච් එකක්ම ටීවී එකෙත් යනවා. ඉතින් ඒක නිසා ඒ අත්දැකීම අපේ පරණ ප්ලේයර්ස්ලාට දීලා අපි එකට එක්කහුව වීම තමයි අපේ මූලික බලාපොරොත්තුව උනේ මේක පිහිටවන්න.
හොඳයි දැන් එතකොට දැන් ඔබේ අරමුණ මේ වෙනකොට දැන් ඔබ පිහිටවලා මං හිතන්නේ අවුරුද්දක් හෝ අවුරුද්දකට වැඩි කාල පරාසයක් ඇති. එතකොට මේ කාල පරාසය තුල ඔබ ඒ අරමුණු කරගත්තු ඒ අරමුණට ඔබ මේ වෙනකොට ළඟා වුණාද? අපි හිතුවටත් වැඩිය ඉහළට ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ අපි හිතාගත්තේ මේක එකට එකහු කරන එකක් විතරයි ගිය හරියටම අවුරුද්දයි මාසයක් විතර ගිය ජනවාරි වල තමයි ඔය පළවෙනි ඒ get together එක වගේ අපි සැලසුම් කරේ මේ මැච් එක. ඒ මැච් එකට පස්සේ මේ වෙනකොට හැම ඉරිදාවකම තරඟමාලාවල් සංවිධානය වෙලා ඉස්සරහට තාම අප්‍රේල් වෙනකන් වෙන කෙනෙක්ට තාම බුක් කරගන්න බැරි තරමට තරඟමාලාවල් මේ O40 කියන එක මාර විදියට මේ දියුණු වෙලා දැන් Facebook එකේ වුණත් වැඩි දෙනෙක් බලන තත්ත්වයටපත් වෙලා අපි බලාපොරොත්තු වුණාට වැඩිය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. හොඳයි. දැන් අපි මේ සංවිධානය ගැන කතා කරද්දී දැන් ඔබේ ක්‍රීඩා සංවිධානය ඇතුලේ තව ඒක ඇතුලේ ක්‍රියාකාරී වැඩසටහන් මොනවා හරි තියෙනවද? ඔව් ඒකේ දැන් අපි මූලිකව බලාපොරොත්තු වුණා දැන් ඉස්සරහට අපේ මේ ඉන්න ප්ලේයර්ස්ලගේ මොකක් හරි ඉන්ජරි එකක් වුණොත් යම් මුදලක් දෙන්න. ඒතකොට අම්මා තාත්තා හෝ කසාද නොබදවලා ඉන්න සහෝදරයෙක් ඉන්නවා නම් ඒගොල්ලන් මරණයටපත් වුණොත් අපි අපේ සංවිධානයෙන් යම්කිසි මුදලක් ඒගොල්ලන්ට දෙන්න ඒ විදිහට මේ සංවිධානයේ සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා හෝ ඒ සෙල්ලම් කරන ක්‍රීඩකයාට මොන හරි දෙයක් වුණොත් මේකෙන් ගෙවන්න මුදලක් අපිට ලෑස්ති කරලා තියෙනවා. හොඳයි. දැන් ඔබ ඒ කියන්නේ දැන් ඒක සුබ සාධන කටයුත්තක් වගේත් වෙනවානේ. එතකොට දැන් සමහර කෙනෙක්ට එහෙම මොකක් හරි මූල්‍යමය දෙයක් ඕන වුණොත් ඔබතුමාලා මැදිහත් වෙලා මූල්‍ය ඒ කියන්නේ ඔබතුමාලා මැදිහත් වෙලා මුදල් දෙනවා. එතකොට දැන් ඔබතුමාලටත් මුදල් එන විදිහක් තියෙනවානේ. එතකොට ඒකේ මූල්‍ය දායකත්වය මොන වගේද? ඒ කරුණු කාරණා ගැන සඳහන් කළොත් ඒක මෙහෙමයි වෙන්නේ. දැන් අපි හැම සතියෙම තරඟමාලාවක් සංවිධානය වෙනවනේ. ඒ සංවිධානය වෙන තරඟමාලාවල් වලින් අපි අනුග්‍රහයකයන්ගෙන් මුදල් අරගෙන ඒ තරඟමාලා සංවිධානය කරනවා. ඒ තරඟමාලාවල ජයග්‍රහණය කරපු කණ්ඩායම යම්කිසි මුදලක් ඒ කියන්නේ ඒකෙන් 100ට එකක් හෝ දෙකක් අපේ සංවිධානය වෙනුවෙන් ඒගොල්ලන් අපිට ලබා දෙනවා. ඒකම අපි හැම සතියෙම ඊළඟ සතියේ තියෙන ටූර්නමන්ට් එක සංවිධානය කරන කට්ටියටත් අපේ තියෙන මූල්‍යමය අපි එකතු කරන් ඉන්න සල්ලි වලින් ඒගොල්ලන්ට දෙනවා යම්කිසි මුදලක් ඒක පවත්වාගෙන යන්න. එතකොට රසික මහත්මයා දැන් ඔබේ සංවිධානයත් එක්ක අනුග්‍රහකයෝ කොච්චර පිරිසක් ඔබත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවද? ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැන අපි කතා කරොත් අනුග්‍රහකයෝ කියන්නේ දැන් අපේ මේ කණ්ඩායම් 21ක් ඉන්නවා දැන් මේ දැනට අපිත් එක්ක ක්‍රියාකාරීව ක්‍රීඩා කරන. එතකොට ඒ කණ්ඩායම් වල කලමනාකාරෝ ඉන්නවා 5-6 දෙනෙක්. ඒගොල්ලන් තමයි ගොඩක් මූල්‍ය දායකත්වයේ දක්වන්නේ මේ තරඟමාලා වලට. ඒගොල්ලන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ මේකේ බේස් කරගෙන මේක අරගෙන ඉදිරියට යන්න. හොඳයි. දැන් අපි කතා කළොත් දැන් ඔබේ සංවිධානත් එක්ක තවත් සංවිධාන මේ ලංකාව ඇතුලේ තියෙනවා. එතකොට ඒ සංවිධාන වලින් වෙන් කළා ගත්තාම ඔබේ සංවිධානය ඇතුලේ තියෙන සුවිශේෂී ලක්ෂණය මොනවද? මෙහෙමයි අපි දැන් ජීවිතේ 4න් 3ක් ගෙවලා ඉවරයි. එතකොට මේ O40 කියන මේ සංකල්පය මෙතෙන්ට ගෙනාවට පස්සේ අපි ගොඩක් වෙලාවට දැනට ක්‍රීඩා කරන සැහැල්ලු පන්දු ක්‍රීඩකයන්ට ආදර්ශමත් වෙලා ක්‍රීඩා කරලා සහ ඒ තරඟමාලා පවත්වන්න තමයි අපේ මූලික අරමුණ. දැන් මේ අවුරුද්ද වෙනකොට එළියේ ගහන අනිත් O40 නෙමේ නෝමල් සැහැල්ලු පන්දු ක්‍රීඩාවට වැඩිය මේ O40 එක ඒක මාර විදියට ෆේමස් වෙලා තියෙන්නේ. හැමෝම බලන තත්ත්වයටපත් වෙලා ඒ කියන්නේ එකම කණ්ඩායම් 21ක් එක දවසේ එකට ක්‍රීඩා කරනවා බලන්න දැන් හැමදෙනාම මේකට එකතු වෙලා ඉන්නවා කියන එක මට කියන්න පුළුවන්. අනිත් ඒවාට වැඩිය. පිටරට ඉතාලි ඔය අනිත් කොරියාවේ ඔය අනිත් රටවලිනුත් අපේ මේ මැච් එක හොඳට බලනවා ඒගොල්ලන් Facebook හරහා. හොඳයි. දැන් මේ වෙනකොට ඔබේ සංවිධානය ඇතුලේ
ක්‍රීඩා තරග කීපයකට විතර ඔබ මුහුණ දීලා තියෙනවද? ඒ කියන්නේ සෙල්ලම් කරලා තියෙනවද ඔයගොල්ලෝ? අපි දැන් හැම ඒ කියන්නේ ගිය අවුරුද්දේ පෙබරවාරියේ ඉඳලා මං කියන්නේ සහභාගී වෙච්ච ඒවා සහ ජයග්‍රහණ ගැන කතා කළොත් අපි. දැන් ජයග්‍රහණ ගැන කතා කරොත් ඇත්තටම මේකේ පොයින්ට් සිස්ටම් එකකුත් තියෙනවා ඒ දෙන ජයග්‍රහණ වලට. දැන් ගිය අවුරුද්දේ ලංකාවෙම එක උනේ ඇවිල්ලා මේ මාලපල්ල ක්‍රීඩා සමාජය කියලා ක්‍රීඩා සමාජයක් තියෙනවා. දැන් මේ අවුරුද්දේත් ওই පොයින්ට් සිස්ටම් එකේ විදිහින් යනවා. දැනට මම ඕවර් 40 එකේ ක්‍රීඩා කරන්නේ මාස්ටර් බැටර්ස් කියලා ක්‍රීඩා සමාජයකට. එතකොට අපි ගිය සතියේ ටූර්නමන්ට් එක කරේ අපිමයි කරේ. ඒකේ ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් දුන්නා. දෙවෙනි ස්ථානයේ 50000ක් දුන්නා. අනිත් සෙමි ෆයිනල් ඇවිල්ලා පරදින ටීම් දෙකට 25000 ගානේ දුන්නා. සහ මුළු ටූර්නමන්ට් එකේම මෑන් ඔෆ් ද මැච් 2500ක් සමග කප් එකක් දුන්නා මුළු. ඒක දැන් මේ ලෙජන්ඩ් ටූර්නමන්ට් වල පවත්වපු හොඳම ටූර්නමන්ට් එක තමයි ගිය සතියේ මාස්ටර් බැටර්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරේ. ඒක අපිමයි ජයග්‍රහණය කරෙත්. ඒකේ අවසාන තරඟයට පැමිණියේ ගිය අවුරුද්දේ පළවෙනි ස්ථානයේ ආපු මාලපල්ල ක්‍රීඩා සමාජය. හොඳයි දැන් අපි කතා කළොත් රසික මහත්මයා දැන් සමහර කෙනෙක් අවුරුදු 40ට වැඩි කාණ්ඩේ ඉන්න කෙනෙක්ට මේ ඔබේ සංවිධානයට බැඳෙනවා නම් ඒගොල්ලෝ කොහොමද ඒක කරන්නේ? සමහර කෙනෙක්ට කැමැත්තක් තියෙන්න පුළුවන් මේ වගේ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඔබේ සංවිධානයට බැඳෙන්නේ කොහොමද? ඔව් දැන් ඒකට බැඳෙන්නේ අපේ ලෙජන්ඩ් කියලා WhatsApp group එකක් තියෙනවා. ඒකට රික්වෙස්ට් එකක් දාන්න ඕනේ අපි මෙහෙම ක්‍රීඩා කරන්න කැමති අපේ කණ්ඩායමට. එතකොට ඒකෙන් අපි ඒගොල්ලන්ව බඳව ගන්නවා. හැබැයි ඒගොල්ලන් අලුතෙන් බඳව ගත්තට අර කණ්ඩායම් 21 ක්‍රීඩා කරද්දි මේගොල්ලන්ට ඒ කෙනෙක් දැන් වෙනම ඒ ලීග් එකේ ගහනවා නම් ඒගොල්ලන් ක්වොලිෆයිඩ් ලීග් එකක් ගහලා තමයි අතන්ට එන්න වෙන්නේ ඒගොල්ලන්ට ගහන්න. ඔව් ඔබ කියන්නේ එක්තරා මට්ටමකින් තමයි තෝරලා තමයි ඔබ සංවිධානයේ බඳව ගන්න. හොඳයි දැන් අපි කතා සංවිධානය ගැන ගොඩාක් විස්තර අපි කතා කළා. දැන් අපි යොමු වුණොත් අනාගතය කියන්නේ ඔබ දැන් අවුරුදු 1කමාරක් වගේ කාලපරාසයක් සංවිධානයත් එක්ක ඇවිල්ලා තිනා. දැන් තව අවුරුදු 2කින් ඔබ යන්න බලාපොරොත්තු වෙන කියන්නේ ඔබේ අනාගත අරමුණ මොකක්ද මේ සංවිධානය හරහා? අනාගතයේ ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ ගිහිලා වෙනම ඕවර් 40 ටූර්නමන්ට් එකක් හෝ ක්‍රිකට් තරගයක් පවත්වන්න. එතකොට මේගොල්ලන්ට විදේශ සංචාර අත්දැකීමත් ලබා දෙන්න තමයි මූලික අරමුණ මේකේ අපේ තියෙන්නේ. හොඳයි දැන් අපි සංවිධානය ගැන හැම කතා කරද්දී අපි යොමු වුණොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව යොමු වුණොත් මේ වර්තමානයේ තියෙන තත්ත්වය පිළිබඳව ඔබ සතුටුදායක වෙනවද? ඔබ මොනවද හිතන්නේ ඔබේ අදහස ගැන කතා කළොත්? වර්තමානයේ තත්ත්වය කියන්නේ ඇත්තටම ලංකාවේ ක්‍රිකට් පහලට දාන්න බෑ. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් එච්චරටම ස්ට්‍රෝං. ඒ කියන්නේ ලංකාවේ තමයි ලෝකේ හොඳම ස්කූල් ක්‍රිකට් එක තියෙන්නේ. ඒක නිසා ඒක වැටෙන්නේ නැහැ. හැබැයි මේ මුදල් මත දුවන රේස් එකක් නිසා ගොඩක් වෙලාවට ඉන්දියාවෙන් තමයි මෙහෙට බලපෑම එන්නේ කියලා මම හිතන්නේ. කියන්නේ ඉන්දියාවේ ක්‍රිකට් එක කොච්චර දුරට ඩිවෙලොප් වෙලා තියෙනවද කියන නිසා ඒගොල්ලන් අපේ ක්‍රිකට් එක දියුණු කරන්න දෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඒගොල්ලන් මේකට අත දානවා කියන එක තමයි ඒ හරහා දැන් මේ මුදල්නේ මේ හැම දෙයකටම එන්නේ. ඒතකොට මේ මුදල් හරහා ඒ එන ප්‍රෙෂර් එක තමයි මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. නැත්තම් ලංකාවේ ප්ලේයර්ස්ලා බිහි වෙන එක නවත්තන්න බෑ. එච්චර හොඳ ප්ලේයර්ස් ලංකාවේ ඉන්නවා. හොඳයි දැන් අවසාන වශයෙන් අපි කතා කළොත් ඔබතුමාට මොනවා හරි අදහසක් හෝ යෝජනාවක් තියෙනවද මේ ලංකාවේ ක්‍රිකට් වල තව වැඩි දියුණු වෙන්න ඕන පැතිකඩක් ඔබ දකිනවද? ඒ ගැන අපි කතා කළොත් ලංකාවේ වැඩි දියුණු වෙන්න කියන්නේ දැන් ලංකාවේ ක්‍රිකට් දැන් අපේ ගොඩක් වෙලාවට වෙන ප්‍රශ්නේ තමයි අපේ ස්කූල් ක්‍රිකට් එකේ ක්‍රිකට් ගහන ළමයාව ඒ ඉන්න කෝචර්ස්ලා ඒ ඔක්කොම ටික එයාගේ ඒ අවුරුදු එයා ඉස්කෝලේට අවුරුදු 8ක් 9ක් 10ක් ක්‍රීඩා කරොත්
එයාව පරිස්සම් කරන්නේ එයාගෙන් තියෙන උපරිම ප්‍රයෝජනේ අරගෙන ඉවර වෙලා එතකොට එයාගේ බෝන් සනම් මනම් ඒවා ගෙවන තරමටම මේගොල්ලන් ප්‍රයෝජනෙ ගන්නවා එයාගෙන්. එතකොට එයාට ක්ලබ් ක්‍රිකට් එකට ඇවිල්ලා වැඩි කාලයක් ගහන්න බෑ. එයාට ඒ ශක්තිය නැතුව යනවා. එතකොට ඕක ඩිවලොප් කරන්න පුළුවන් දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක ස්කූල් ක්‍රිකට් එක නිකන් ගහන්න දීලා අවුරුදු 16න් 17න් පස්සේ තමයි ප්ලේයර් අඳුනගෙන ගන්නෙ. අන්න ඒ වගේ දෙයක් මෙහෙටත් කරන්න පුළුවන් වුණා නම් මීට වැඩි හොඳ ප්ලේයර්ස්ලා අපේ බිහි වෙලා ඒගොල්ලන් කන්ටිනියස්ලි රටට ගහන්න පුළුවන් ඉන්ජරි වෙන්නේ නැතුව ටිකට ගහන්න පුළුවන් වෙයි කියලා මගේ පෞද්ගලික හැඟීම. හොඳයි දැන් අපි මේ විදිහට විස්තර කතා බහ කරද්දී මට හිතෙනවා ඔබේ දැන් මේ තාක් දුර පැමිණි ක්‍රිකට් ක්‍රීඩාවේ පෞද්ගලිකව ඔබ දැන් විඳපු අත්දැකීම් ඇති. ඒ අත්දැකීම් අතරේ රසවත් අත්දැකීම් ඇති, ඒ වගේම කටුක අත්දැකීම් ඇති. එතකොට ඔබේ ජීවිතේ මේ වෙනකන් ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන පිළිබඳව කතා කළොත් ඔබට සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙනවද? ඇත්තටම සතුටු වෙන්න පුළුවන් මට්ටම තියෙනවා. ඒ කියන්නේ මම අද මේ තත්ත්වයේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. මං ක්‍රිකට් වලට ආදරය කරපු නිසා තමයි අද මම මේ තත්ත්වෙට ඉන්නේ. දැන් එතකොට මං දැන් රස්සාවෙන් අයින් වුණාට මම අවසානට වැඩ කරේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉන්දියාවේ. ඩිපියුටි ජෙනරල් මැනේජර් ක්වොලිටි හැටියට තමයි මං හිටියේ ඉන්දියාවේ. හැබැයි මේ ඔක්කොම ඔපචුනිටිස් මට ආවේ මගේ ක්‍රිකට් නිසා. මට ලංකාවට ගහන්න බැරි වුණාට මං ඇත්තටම සතුටු වෙනවා මං ක්‍රීඩාවට දැක්කපු ඇල්මට මම මගේ දේවල් ටික මං ජයග්‍රහණය කරා කියලා මං හිතනවා. ලංකාවට විතරයි මට ගහන්න බැරි වුණේ. අනිත් දේවල් සියලුම දේවල් ලැබුණේ මට ක්‍රිකට් නිසා කියන එක. හොඳයි. එතකොට දැන් ක්‍රිකට් ක්‍රීඩාවට එන්න ආස එතකොට දැන් බලන් ඉන්න කෙනෙක්ට ඔබට කියන්න තියෙන දේ මොකක්ද? මෙහෙමයි අපි යම් කිසි දෙයක් කරොත් ඒක ඉවර වෙන්නම කරන්න. දැන් ක්‍රිකට් ගහනවා නම් ඒක ඕනම දෙයක් කරොත් ඒක අර අවසානයක් දක්වාම කොච්චර ගැටලු මතුවනත් ඒක ඉදිරියටම කරන් යන්න ඕනේ. කියන්නේ අපි මෙතන අතු ගන්නවා කියලා හිතන්න. හැබැයි අතු ගන්න එකනොත් ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. කියන්නේ අතු ගන්න කොහොමද මේක මෙහෙම කරලා එතකොට ඒ ආයතනයේ ප්‍රධානියාට පේන්න ඕනේ මෙයා මේක අතු ගන්නවා ප්‍රොෆෙෂනල් විදියට කියලා. ඒතකොට ක්‍රිකට් ක්‍රීඩා කරද්දිත් මම කියන්නේ ඒකටම ફોකස් කරලා ඒක ප්‍රොෆෙෂනල් කරොත් තමයි එයාට දියුණුවක් ඉස්සරහට එන්නේ. ඒක නැතුව හැම වෙලාවෙම මෙතනින් පොඩ්ඩයි කරොත් ඒක යන්නේ නැහැ. එක දෙයක් එක දිගට හරියට කිරීම ඉදිරියට යන්න පුළුවන් කියලා හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව ඒ වගේම තමයි. හොඳයි අද අපි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කරුණු කාරණා ටිකක් ගැඹුරින් සාකච්ඡා කළා. ඉතින් බොහොමත්ම ස්තුතියි රසික මහත්මයා අපිත් එක්ක කරුණු බෙදා හදා ගන්නට එකතු වුණාට ආයුබෝවන් කියලා සමුදෙනා ඔබට. තවත් දවසක තවත් මාතෘකාවක් එක්ක ක්‍රීඩාව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.